Tell me something, girl. Are you happy in this modern world? Or do you need more? Is there something else you're searching for? I'm falling. In all the good times I find myself longing for change. And in the bad times I fear myself. Tell me something, boy. Aren't you tired trying to fill that void? Or do you need more? Ain't it hard keeping it so hardcore? I'm falling. In all the good times I find myself longing for change. And in the bad times I fear myself. I'm off the deep end, watch as I dive in. I'll never meet the ground. Crash through the surface where they can't hurt us. We're far from the shallow now. In the shallow, in the shallow. Far from the shallow now. Oh, 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 oh.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං තිලෝක තිලකං ජිත පංචමාරං ධම්මං සුදුල්ලභතරං මුනිනා පනීතං සංඝං සුපට්ඨිපටිපදාපි ගුණෝ උපේතං නිත්‍යං නමාමි සිරසා සරණං අනංගං. රජකල සුඛ්‍රක්මයයි නම් කල නායක බහමුණු කුල තමයි බ්‍රහ්මාභිෂේකයේ මුල සුඛ්‍රක්ම කියනා බමුණෙකු මේ ගම වෙසේනා සෝමසිලි නමිනා කුමරි බමුණට දාව උපනා බ්‍රහ්මමාලි නීනම් මව් බැමිණියගේ කුසයෙන් ඉපිද ගරු විලසින් වැඩෙති සඳ ලෙස කුමරි මනරම් මෙලෙස වැඩෙනා කල සරණක් සොයා නිසි කල නායක බමුණු කුල කුමරි කුමරුට පාවා දෙන කල මව් බැමිණි දුකසේ ඇවිදින් ළඟට හොරසේ බමුණු කුමරුට මෙසේ කීවේ වදනක් ඉතා දුකසේ අනෙක දුක් වින්දා පුතනුවනි මාදු සන්දා
දෙතන කිරි කන්දා මැගෙන් කොපමණ කොන්ට ඇත්දා මව්තුමනි ඔබ තුහට ඔබ දෙතනෙලේ කිරි කොට දුන්නු ගණනක් මට වහා උත්තර තියන් විගසට දූට දුන් කිරිනම් මැනලා නැත්තේ පුතමානම් පුතනුවනි එබැවින් ගණන කෙලෙසක පවසමිද මං දසයේ කඩ මස සරි උපන්දා සිට දුන් කිරි සරි කත්කියක් රෙදි සාරි දෙමෙන්නට ඇත දුට දුන් කිරි එවිට මේ කුමරුන් රෙදි කත්කියක් නොලාසින් සපයාගෙන තොසින් මවට පිළිගැන්විය අදරින් රන්නේ පුගත්තේ හිස මත තබානිත්තේ මවට දුන් සත්තේ එදයි කිරිකඩ ලෝබැවැත්තේ උළුඳුල්ලාදරය උපදින හද කොනක තරහා පිට ඇතිව නොබලන කිසි විටක සැමදා සුවඳ දෙන ජීවන හද කොනක අම්මා නෙළුම් මල වාගේ පුදසුනක අම්මා ගෝසින් උපදින බව දැකගත්තේ නම්මා දෙතන කිරි පෙව්වා පරසිද්දේ තුටු කඳුලැලි සාලමි ඔබෙසේනේ හස මැද්දේ අම්මා බුදුන් දැක පන්ලෝ තුරුමත්තේ අම්මේ ඔබේ චූටි දෝනි දිග දෙන්න යනවා ගෙදර තියෙන මැණික් පහන පුතාට මෑ දෙනවා හිත පාළුයි ගෙයි පාළුයි හදවත කකි යනවා ඇස් දෙක රතු වෙන්නේ මොකද සතුටු කඳුළු එනවා ලෝකය රකින්න දෙවියනි මට වෙන්න සමා කවපුවා හැදුවේ මෑණියන් තමා ශිල්ප පුහුණු කළ ඒ ගුරු තුමා තමා විකු කිරට පව් ඇරපන් අපේ අම්මා Giri me
කෑම කියාගෙන පුතේ යන බස සැමදිනම තියාගෙන තුරුලේ මානැල උවේම පියාණනි වඳිමි මම ඔබේ පාපියුම Now it's crossed out and weighed, but I still can't forget if I wanted to. And it drives me insane, think I'm hearing your name everywhere I go. But it's all in my head, it's just all in my head. But you won't see me break, call you up in 3 days or send you a bouquet saying it's a mistake. Drink my troubles away, one more glass of champagne. And you know I'm the first to say that I'm not perfect, and you're the first to say you want the best thing. But now I know a perfect way to let you go. Give my last hello, hope it's worth it. Here's your perfect. My best was just fine. How I tried to be great for you. I'm flawed by design, and you love to remind me no matter what I do. But you won't see me break, call you up in 3 days or send you a bouquet saying it's a mistake. Singing buat nama duduwe mage diviye andakare obgen parana ma kisida hiruag baluwe nama kisida hiruag baluwe patuman andure siravuye obge senehen
නොකැඩී ගලා ගියේ මා තනි වී සිසිරෙන් මුවා වූ වසන්තේ උදා වූ ලෙසේ චන්ද්‍රයන් පිදු කිරණක් සංගවාලා හොරෙන් වන්නවත් කළේ මාගේ සිරේ ඔබේ නාමින් වැකුරුවේ කඳුල පිදුවියකි සෙමින් ඔබගෙන සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කළේ වසන්තයයි මාගේ දෙතොලේ සිහිවන්නේ ඔබේ මුව හමුවේ කැළඹිලා සමදා ඔබගේ කැළුමන් අතරේ අපනෙත් ගැටෙන මොහොතේ ඔබ මා සතුවයි රහසේගේ සිතේ නිසංසලේ රඟදෙයි ඔබ දෙසන වදනන් යහනේ තනි වී චන්ද්‍රයන් පිදු කිරණක් සංගවාලා හොරෙන් වන්නවත් කළේ මාගේ සිරේ ඔබේ නාමින් වැකුරුවේ කඳුල පිදුවියකි සෙමින් ඔබගෙන සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු චන්ද්‍රයන් පිදු කිරණක් සංගවාලා හොරෙන් වන්නවත් කළේ මාගේ සිරේ ඔබේ නාමින් වැකුරුවේ කඳුල පිදුවියකි සෙමින් ඔබගෙන සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කළේ Well, you done me and you bet I felt it. I tried to be chill, but you're so hot that I melted. I fell right through the cracks. Now I'm trying to get back. Before the cool done run out, I'll be giving it my best. This and nothing's gonna stop me but divine intervention. I reckon it's again my turn to win some or learn some, but I won't hesitate no more, no more. It cannot wait. I'm yours.
දේවතාවියක් වෙනි ඔබට බලදී නෙළුම් තෙතී
They say the holy water's watered down, and this town's lost its faith. Our colors will fade eventually, so if our time is running out, day after day, we'll make the mundane our masterpiece. Oh my, oh my love. I take one look at you, you're taking me out of the ordinary. I want you laying me down till we're dead and buried, on the edge of your knife, staying drunk on your vibe. The angels up in the clouds are jealous knowing we found something so out of the ordinary. You got me kissing the ground of a sanctuary, shatter me with your touch, oh Lord, return me to dust. The angels up in the clouds are jealous knowing we found hopeless hallelujah on this side of heaven's gate. Oh my life, how do ya? पीरा पीरा मन तेरे ना शुंगारी अल सीते पाया
Bangga hari kalau Hey babe, yang mata mana nanda Tapi cinta yang diri kaya yang mata mana Rasa takkan Tapi cinta yang diri kaya yang mata mana Rasa takkan Aku bukan jika terakat kamu kini hati yang mati lama. Untuk pasangan yang begini, orang yang terima seperti Malaysia, boleh muda ketahanan, boleh muda awal lagi lalu pada ini. Makin akan semesta bukan kadaran itu. Makin akan semesta bukan kadaran itu.
අපිට වගේ දුක් වාදා තිබුණද මන්දා ඒ තිබුණත් අනන් නොගෙන පෙන් කළ හන්දා සැරසිලි මැද පිළියරගෙන දැගිලි බන්දා දෙන්නට හොඳ හින්ද දෙන්න කසාද බැන්දා දෙන්නට හොඳ හින්ද ඔන්න කසාද බැන්දා ඇස් වහකට වහක් නැති යහත් දිහාගේ ගති අපරාධ කියන්න බෑ දෙන්නට දෙන්න දකින්න දවල් හීන පවා සැබෑම වෙන්නයි පතන වස්තු යසිසු වැඩි වැඩිය ලැබෙන්නයි සතුට සමාදානය සදහතරද වෙන්නයි මොනව නැතත් දිවියම ආදරෙන් පිරෙන්නයි එලෙසම පිට පිට දරු සම්පත්ද ලැබෙන්නයි ලස්සන දවසක සොඳුරු සන්ධ්‍යාවක සුබම සුබ මංගල දිනයකට ආශ්‍රි සුභාශ්‍රි ප්‍රාර්ථනාවන් එකතු කරමින් අද දවසේදී මේ ඔබ අප සෑම සියලු දෙනාම ඒකරාශී වී සිටින්නේ සචිනි මගේ ආදරණීය සහෝදරිය ඒ වගේම පැතුම් ආදරණීය සහෝදරයා ඒ අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රිය සංഭാෂණ උත්සවයට සම්බන්ධ වෙලා ඉතින් ඒ අවසාන කාර්ය වන මංගල සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමට තමයි අපි මුලින්ම සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම සඳහන් කරන්න ඕනේ සචිනි කියන්නේ අපි අවුරුදු 4ක් විශ්වවිද්‍යාලයකට අධ්‍යාපනය හැදෑරුවා මගේ ආදරණීය සහෝදරිය. ඉතින් සහෝදරයා ඔබ බොහොම වාසනාවන්තයි මේ වගේ හිතවොඳ ඒ ලෙන්ගතු සහකාරියක් ඔබගේ ජීවන සහකාරිය විදිහට තෝරා ගැනීම සම්බන්ධයෙන් ඉතින් මම මුලින්ම ඒ සඳහා ඔබ දෙපළට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබ අදින් අරමුණ යුග දිවියේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වාසනාවන්ත යුග දිවියක් වෙන්න කියලා මම ඔබ දෙදෙනාට මුලින් ප්‍රාර්ථනා කරනවා. මනමාල මහත්මියගේ පාර්ශ්වය වෙනුවෙන් මුලින්ම මේ සභාව ආමන්ත්‍රණය කරන හැටියට විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ රාජරත්න අමුණුගම් මැතිතුමන්ට මේ මංගල සභාව මුලින්ම ආමන්ත්‍රණය කරන හැටියට මේ මොහොතේ මම හිතන්නේ අපි හැමෝම සතුටු වෙන දවසක්. හේතුව අපේ සචිනි දුවත් ප්‍රතු පුතත් නව දිවියක් ආරම්භ කරන මොහොත. ඉතින් මම හිතන්නේ විවාහ දිවියක් කියන්නේ දෙදෙනෙක් එකතු වීමක්. ඒ එකතු වීමකදී වඩාත් වැදගත් වන්නේ ඒ දෙදෙනාගේ හඳුනා ගැනීමයි, දෙදෙනා අවබෝධ කර ගැනීමයි. ඉතින් ඔබ දෙපළ මම හිතන්නේ අති උගත් දෙපළක් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබලි වල උපාධියක් හදාarලා බොහෝ සමාජ අධ්‍යක්ෂින් ලැබුණු දෙදෙනෙක් තමයි අපේ සචිනි දුවත් ඒකම පතුම් පුතත් මම හිතන්නේ ඒ ආකාරයෙන්ම හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ඉවරලා හොඳ උගත් බුද්ධිමත් දෙපළක් තමයි ඔබ දෙපළ අධ්‍යක්ෂ වෙන්නේ. ඉතින් ඔබ දෙපළට
දැන් අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා. මූලික වශයෙන්ම ඔබ දෙපළ උගත් බුද්ධිමත් දෙපළක් පුරන් පස්සේ යන ගමන බොහොම පහසුවෙන් යන්න පුළුවන්. අනිත් මගේ දෙපළම සෞන්දර්ය අංශයට බර දෙන්නේ මම දක්ලා තියෙන දේ තමයි බොහෝ දුරට සෞන්දර්ය අංශයට බර දෙපළකී විවාහ ජීවිතය බොහෝ දුරට සාර්ථකයි. හේතුව තමයි ඒ දෙපළ මොන ගැටලුවක් ආවත් මොන ප්‍රශ්නයක් ආවත් ඒ සෞන්දර්යාත්මකව ඒ ගැටලු විසඳගන්න සමත්ලා තියෙනවා. අපි සමාජයේ දකිනවා මේ සෞන්දර්ය අංශය අයගේ පවුල් වල බොහෝ දුරට හොඳ හික්මීමක් මනා සංයමයක් තියෙනවා. ඒ අනුසාරයෙන්ම හොඳ විවාහ ජීවිත සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. ඒත් එකම අපි පවුලේ හැමදෙනා වෙනුවෙන් සචිනී දියණියටත් අද දියණිය අතට පැතුම් මනා මහතාට ආශිර්වාද කරනවා. දඩදා සමුද්‍ර පිටින් ඔබ දෙවියන්ගේ අනාගත ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. යන්නේ ගමන බිමන හැම දෙයක්ම සාර්ථක වේවා. හොඳ විවාහ ජීවිතයක් ගත කරලා අනාගතේ හොඳ දරු පරපරාවක් බිහි කරලා වාසනාවන්ත පවුලක් විදිහට අපිට දකින්න ආසාවට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමදෙනාටම දරදා සමුද්‍ර පිහිටයි. ඊළඟට මනාල මහත්මයාගේ පාර්ශ්වය වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අද මේ සොඳුරු මංගල සභාවේදී අදහස් ප්‍රකාශ කරන හැටියට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල ධර්මකීර්ති මැතිතුමාට මනාල මහත්මයාගේ පාර්ශ්වය වෙනුවෙන් මේ මංගල සභාව ආමන්ත්‍රණය කරන හැටියට මා ප්‍රථමයෙන්ම මගේ සුබ පැතුම් එක් කරනවා මේ මනමාල යුවලට. මොකද මේ මනමාල යුවල එක්කාසු කිරීම සඳහා මා අද යම්කිසි දායකත්වයක් දරපු නිසා මගේ හිතේ ඇත්තටම බොහොම නිරාමස සතුටක් තියෙනවා. මොකද යහපත් දෙපළක් යහපත් පාර්ශ්ව දෙකක් ඒකාබද්ධ කිරීමට හැකියීම සම්බන්ධයෙන් මට මේ මනමාල යුවලට කියන්න තියෙන්නේ ඇත්තටම අපි කොතෙක් අවවාද අනුශාසනා කුමන දෙයක් දුන්නත් ඔබ දෙපළ ඉතාමත් බුද්ධිමත් දෙපළක් වෙන නිසා අප කියන කාරණා සහ ඔබද ජීවිතයේ ලද අත්දැකීම් මත තමන්ගේ පෞල් ජීවිතය ඉදිරියට පාත්‍රගෙන යන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දෙන්න ආපු ගමන් මංගේ දෙකේ දෙන්නම සාර්ථකයි. දෙන්නම තමන්ගේ පෞද්ගලික ජීවිත ඉලක්කයක් සපුරගෙන තියෙන මූලික පියවර. ඒතකොට එතනින් එහාට යන ගමනේදී දැන් දෙන්නම එක්කව වෙන්න ඕනේ. එක්කව වෙලා තමයි ඒ ගමන ඉතිරි ගමන තීරණය කරන්න වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපිට සැක සංකාවක් නැහැ. ඕන් බොහොමත් හොඳින් ඒ දේ හඳුනාගෙන කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. අපේ බොහෝ අවවාද අනුශාසන අපට අවශ්‍ය වන්නේ නැහැ. එකම දේ මට කියන්න තියෙන්නේ දෙදෙනාට දෙදෙනා විශ්වාසයෙන් තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳගෙන තමන්ගේ ජීවන ගමන යන්න. කාල වේලා ගොඩක් යන හින්දා මම මෙතනින් නවතිනවා. ඔබ දෙපැත්තම දරදා සමිඳුන්ගේ රැකවරණේ ආශිර්වාදය පිහිට ප්‍රාර්ථනා කරනවා. ඊළඟට නැවතත් ආරාධනා කර සිටිනවා මනමාල මහත්මියගේ පාර්ශ්වය වෙනුවෙන් මනමාල මහත්මියගේ ආදරණීය බාප්පා මනමාල මහත්මියගේ පියාගේ ආදරණීය සහෝදරයා සූදානම්ෙන් ඉන්නවා. බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද තමන්ගේ ආදරණීය දියණිය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන හැටියට වටිනා අවදාන රාශියක් ලබා දෙන හැටියට පුස්සල සුපර් මාර්ට් අධිපති ලයනල් ජයරත්න මැතිතුමන්ට මේ මංගල සභාව ආමන්ත්‍රණය කරන හැටියට විශේෂයෙන්ම අපි මේ මංගල කාරණාවේ මේ මංගල උත්සව මාලාවේ දෙවෙනි අදියර තමයි අද අවසාන අදියර හැටියට සමුතුන් කරලා මේ අවසාන භාගයට ඇවිල්ලා තිබෙන්නේ. පළවෙනි අදියරේදී අපි නම් රෙජිස්ටර් කරන උත්සවය අපි අරගත්තා. ඒ අවස්ථාවේදී අපි බොහෝ කටයුතු සිදු කරා. ඉතින් අවවාද අනුශාසනා දුන්නා. ඉතින් අද විශේෂයෙන්ම අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ආදායම් කොමසාරිස්තුමා අපේ ධර්මකීර්ති මැතිතුමා සඳහන් කළ ආකාරයට මේ දෙපළම ඉතාම උගත් ඒ වගේම දෙපළම ව්‍යාපාරික ශක්තියක් තියෙන ව්‍යාපාරික ක්ෂේත්‍රය තුල විශාල සමාජික වීමක් තිබෙන දෙපළක් හැටියටත් මේ පෞල් දෙකේ තිබෙන බුද්ධිය ඥානය සහ සමාජ අධ්‍යයනයන් මතුලටත් විශාල අවදාන් දීමට අවශ්‍ය නැහැ. මේ වෙනකොටත් මේ අය ජීවිතේ ශක්තිමත්ව සාර්ථකව සැලසුම් සහගතව අරගෙන යන බව අපිට පේනවා. ඉතින් මම මගේ ගෞරවය පොදු කරනවා අපේ ධර්මකීර්ති මැතිතුමාට මේ රිකිල්ලගස්කඩත් අපේ කොමසාරිස් ආදායම් කොමසාරිස්තුමාට රිකිල්ලගස්කඩත් නාවලපිටියත් යා කරපු පාලම හැදුවේ එතුමා මගේ ගෞරවය පොදු කර සිටිනවා. ඉතින් මේ පාලම ඊටාම සාර්ථක වුණා. එගොඩත් මෙගොඩත් යා කරපු ශක්තිමත් බැඳීමක් වුණා. විශේෂයෙන්ම අපේ ආදරණීය දියණිය අපේ පවුලේ ඉන්න ශක්තිමත්ම දක්ෂ
උගත් දියණියක් හැටියට අපේ මගේ සවැඩිමල් සහෝදරයට දෙන ශක්තිය, ඒ වගේම අපේ පවුලට දෙන ආලෝකය අපේ මේ පුතාට එකතු වුණා වගේම ඒ පුතාගේ වැඩිහිටි දෙමාපිය පරපුරට විශාල ආලෝකයක් වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වුණාට වඩා හොඳ, ඊටාත්ම ශක්තිමත්, ඊටාත්ම දූරදර්ශී ඥානයක් තියෙන තැම්පත් කෙනෙක් පුතෙක් අපිට පුත්‍රත්වයක් ලැබුණා. ඉතින් අපි සන්තෝෂ වෙනවා. ඉතින් ඒක න අපිට විශේෂ ආඩම්බරයක් තියෙනවා. ඉතින් ඒ සඳහා අපේ නැවත වාරයක් අපේ දියණිය බාර අරගෙන අපේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලා පුතුණුවන් අපිට එකතු වීම තුළ අපි ඉස්සරහට ඒ සීල කටයුතු කරනවා කියලා ප්‍රාර්ථනා කරමින් ප්‍රකාශ කරමින් මගේ කතාව මම අවසන් කරනවා. සචිනී කියන්නේ අපේ විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක් අපිත් එක්ක ඉගෙනම ලැබුවා. අපි 12 දෙනයි අපේ සබ්ජෙක්ට් එක කරේ. මම විතරයි පිරිමි ළමයින්ට හිටියේ. ඊටු 11 දෙනාම ගෑනු ළමයි. අපි 12 දෙනාගෙන් අපි අතර හිටපු ලොකුවක් තමයි මේ. මොකද අපිට වැඩි වයසින් අවුරුද්දක් විතර වැඩිම අපිට නිරන්තරයෙන්ම අවවාද අනුශාසන ලබා දෙන්නේ. අපි මොකක් හරි වැඩක් කරන්න යනකොට ඒක හරිද වැරදිද කියලාත් කියන්නේ මෙයා. ඉතින් ඒ නිසා ඒ හරි වැරද්ද කියන ඒ වැඩක් කරොත් ඒක හරියට විතර කරනවා වගේ මේ වැරද්දක් දැක්කොත් ඒක හරියට කියනවා. ඒ වගේ වැඩක් කරොත් ඒක සාර්ථකව කරන්නේ කොහොමද කියලා දේ සම්බන්ධව ලොකු දැනුමක් තියෙනවා සචිනේට. ඉතින් අපි නිරන්තරයෙන්ම අක්කා කෙනෙක්ට වගේ තමයි සචින්ට සැලකුවේ. අපේ එකයි මම කිව්වා අපේ හිටපු ලොකු අක්කා කියලා. ඉතින් එයා අද මේ විදිහට යුග දිවියට ප්‍රාර්ථනා වෙන මේ මොහොතේ සම්බන්ධයෙන් වලට ලැබීම ගොඩක් සතුටුයි. ඉතින් මනමාල මහත්මයා පැතුම් අයියා බොහොම වාසනාවන්තයි මේ වගේ හොඳ භාර්යාවක් ලැබීමට. ඉතින් අදින් අරමුණු ඔබගේ යුග දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වාසනාවන්ත යුග දිවියක් වෙන්න කියලා 890ක් රෝග 990ක් ක්‍රියාදී 203ක් වූ අතුරුාන්තරා තියෙනවා නම් ඒවා දෝරින් භූත වෙලා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආරක්ෂාව රැකීම බැලුම ඔබ දෙපළට ලැබේවා කියලා ඒ ආශිර්වාද රැකගත් රන් පියුමයි පුතනුඹ සුරතින් කැඳවා ගෙන යන්නේ ඇය දැවටීම ළඟ තෙපුල් කියූ හැටි අදටත් නැහැ අමතක වන්නේ ආදරය ඇයයි දු මගේ පනයි අද ඔබගේ සෙවනේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබේ කුලගේ මිනි පහන්දිලේ ඔබේ කුලගේ මිනි පහන්දිලේ ඒ හසරැල් පිය සෙනෙහස මුමුණයි අදටත් ලෙන්ගතුකම එහෙමයි ආදරය ඇයයි දු මගේ පනයි අද ඔබගේ සෙවනේ පුතුනේ ජීවිතය ගලයි දු මගේ පනයි අද ඔබගේ සෙවනේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබේ කුලගේ මිනි පහන්දිලේ ඔබේ කුලගේ මිනි පහන්දිලේ